නන්දන වීරරත්න මහත්මයා ප්‍රකාශ කරනවා හාමුදුරුවරුන්ට බූදල් තියෙන්නේ පන්සල් නෙවෙයි මේවා පරම්පරාවේ අය මහාන කරන්න කියලා ඊටාම පහත් චෝදනාවක් ඊටාම නොමිනිස් චෝදනාවක් කළා. නන්දන වීරරත්නලා 1950 සිට නන්දන වීරරත්නලාගේ ඇමරිකානු හස්තයකින් ක්‍රියාත්මක වන මාක්ස්වාදී JVP පෙරටුගාමී එම කණ්ඩායම විශ්වවිද්‍යාල තුල කොතරම් ළමයින් අපයෝජනය කරලා තියෙනවද කියලා බලන්න. සියලු විශ්වවිද්‍යාල පද්ධතිය තුල තියෙන්නේ මිෂනාරි බලයක්. ශිෂ්‍ය සංගම් කියලා කියන්නේ ඇමරිකානු NGO බලයක්. ශිෂ්‍ය සංගම් කියලා කියන්නේ මේ රටේ දරුවන්ගේ අභිවෘද්ධියට තියෙන එකක් නෙවෙයි. බටහිර මිසදිටු බලවේග ක්‍රියාත්මක කරන්න තියෙන එකක්. මේ ශිෂ්‍ය සංගම් හරහා දරුවන් කොච්චර ආගමට එරෙහිව කටයුතු කරලා තියෙද? ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිරිතක් කියපු දරුවන්ගේ ඔළුවලට එන ගහපු ඔළුවලින් ගහලා පහර දුන්න. ඒ තරම් බලයක් තමයි පෙරටුගාමීන්ගේ සහ නන්දන වීරරත්නලාගේ ම්ලේච්ඡ හස්තය තුල තියෙන්නේ. ඉතින් ඒබඳු ද්‍රෝහීන් තමයි ලංකාවේ දැන් හතර පළක ශාසනයට එරෙහිව ඔය ප්‍රී වුමන්ලා මේ එකම කණ්ඩායමක් හතර පළක යාපනයේ ත්‍රිකුණා මඩකලපුවේ කළුතර ගාල්ලේ කොළඹ උද්ඝෝෂණය කරලා භික්ෂුවට පහර දෙන්නේ, බෞද්ධ සભ્યත්වයට පහර දෙන්නේ. මේ රට අපයෝජනය කරේ භික්ෂූන් නෙවෙයි. මේ රට අපයෝජනය කරේ මාක්ස්වාදීන් පෙරටුගාමීන් NGO තමයි මේ රට අපයෝජනය කරලා තියෙන්නේ. ඒ NGO බලය තමයි මේ රටේ භික්ෂුවගේ ගෞරවය විනාශ කරන්නේ. විශ්වවිද්‍යාලයට එන භික්ෂුන් වහන්සේලා මිසදිටුවන් බවට බුදුහාමුදුරුවන්ට පිටුපාන කැකිරාවේ සුදස්සන වැනි මිසදිටු අසත්පුරුෂයන් බිහි කරේ නන්දන වීරරත්නලාගේ පෙරටුගාමී බලය විසින් බව මේ රටේ මැදහත් ජනතාව තේරුම් ගන්නට ඕන. පෙරටුගාමීන්ට අවශ්‍ය පරිදි බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි මේ රට බෙදන්න, මේ රටේ සම්පත් විනාශ කිරීමේ මාවතේ තමයි මේ යන්නේ. ඉතින් ඒ නිසා බුද්ධිමත් මිනිසුනි, මහා විහාරයේ අතීතයේ සිට ඔබ රැක්කා. මහා විහාරය, අනුරාධපුර මහා විහාරය බුද්ධාන්තර ගණනක් ජනතාව රැක්කා. අනුරාධපුරේ මහා විහාරයට පල්ලිය විසින්, බටහිර ත්‍රස්තවාදීන් විසින්, මාක්ස්වාදීන් විසින්, පෙරටුගාමීන් විසින් මේ සිදු කරන හෙනපාත් කිරීම මහා විහාරයට නෙවෙයි, ඔබේ ඔළුවටයි මේ හෙනපාත් කරන්නේ කියලා ඇත්ත දැනගන්න ජනතාවනි. නන්ද වීරරත්න පුද්ගලයා ප්‍රකාශ කළා භික්ෂූන්ට බලය තියෙනවා, භික්ෂූන්ගේ බලය තමයි මේ රටේ ආර්ථික හානියට ප්‍රධාන හේතුව කියලා. ඉතින් ඒ නිසා මේ නන්ද මහත්මයා ප්‍රකාශ කළ ආකාරයට බලය තියෙන්නේ අපිටද ඔබලාටද කියලා අපි ප්‍රකාශ කරනවා. ආරක්ෂක ලේකම් තනතුර, හමුදාපති, පොලිස්පති, CID ප්‍රධානියා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, ටිකට් කවුන්සලේ සභාපති මේවා පත් කරන්නේ මහා විහාරයෙන්ද පල්ලියෙන්ද? මේවා පත් කරන්නේ ජනාධිපතිතුමාද ඊට උඩින් ඉන්න බටහිර බලවතුන්ද කියන එක ජනතාව තේරුම් ගන්න ඕන. මේ රටේ බෞද්ධයාට බලයක් නැහැ. මේ රටේ මහා විහාරයට බලයක් නැහැ. මේ රටේ මාධ්‍ය බලය තියෙන්නේ බටහිරයන්ට. මේ රටේ මාධ්‍ය බලය තියෙන්නේ NGO වලට, පල්ලියට. මේ රටේ ජනාධිපතිවරයාට බලයක් නැහැ. මේ රටේ ජනාධිපතිවරයා පාලනය කරන්නේ බටහිර සංවිධාන. මේ රටේ මහ බැංකුව පාලනය කරන්නේ ඇමරිකානු සංවිධාන. මේ රටේ ආර්ථිකය තියෙන්නේ ඇමරිකානු හස්තය යටතේ. මේ රටේ ආර්ථිකය දියුණු කරන්න බටහිර සංවිධාන ඉඩ දෙන්නේ නැහැ. එසේනම් කාටද මේ රටේ බලය තියෙන්නේ? බෞද්ධයාට පහර දෙන්නේ කවුද? විහාර, දේවාල, ගම් පනත අහෝසි කරන්න ඕන කියලා පල්ලියේ ඩොලර් බොදින YouTube කරුවන් සහ බටහිර න්‍යාය පත්‍රය ගෙන යන YouTube කරුවන් ප්‍රකාශ කරනවා. සම්බුද්ධ ශාසනයට පමණක් නෙවෙයි, මුළු මහත් මේ පොළොවටම අනතුරුදායක කාලයක් පැමිණ තියෙනවා. ඉතින් ශාසනයට ගහන්නේ කුමක් සඳහාද කියන එක තේරුම් ගැනීම බුද්ධිමත්
ඔබ සතු වෙන්න ඕන එකක්. නන්දන වීරරත්න මහත්මයාගේ වීඩියෝ කොටස මේකට අමුණනවා. විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ඇතුලේ සිදුවෙන ලිංගික අපචාර නතර කරන්න ක්‍රමයක් මං හිතන්නේ අපේ සමාජයට තව කාලයකට හොයාගන්න පුළුවන් වෙයි කියලා. අනුරාධපුරයේ තියෙන ප්‍රධාන ওই පූජනීය ස්ථාන 8 බලන්න පහුගිය අවුරුදු 200 දිහා කවුද පාලනය කළේ? එකම පවුලක් පාලනය කරන්නේ. ඔක මිහින්තලයට යන්න. ඒක වලහ හැංගුණු වැව. උතෙන්ට ආවහම එතන පල්ලෙගම. ඕක මහනුවරට ගියාම සියන්නිකායේ මල්වතු පාර්ශවයේ එක පවුල් පරම්පරාවක්. අස්කිරි පාර්ශවයේ තව පරම්පරාවක්. ඕක මහියංගනේට යන්න. ආපහු කිරිවෙහෙරට යන්න. මේවා පරම්පරා බූදල්. එතකොට මේ බූදල් ක්‍රමය ඇති කරේ ඉංග්‍රීසිකාරයෝ අපිට දීපු ලොකුම ලණුව තමයි මේක. නන්දන වීරරත්න මහත්මයා ඇතුළු පිරිස දැක්වූ අදහස් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් මේ සිද්ධ කරන්නේ. පෙරටුගාමීන් සහ සමාජවාදීන් මාක්ස්වාදීන් නන්දන වීරරත්න ඇතුළු කණ්ඩායම නියෝජනය කරන අයගේ ක්‍රියාකලාපය පිළිබඳව හඳුන්වා දීමත් මහා විහාරයට පහර ගැසීම තුළ පහර වදින්නේ මහා විහාරයට නොව මේ රටේ සමස්ත ජනජීවිතයට සහ රටේ ඒකීයභාවයට රටේ ආර්ථිකයට බව ජනතාව තේරුම් ගන්න ඕන. නන්දන වීරරත්න මහත්මයා ප්‍රකාශ කළා පිරිවෙන් පරිවාස භාරයට ගන්න ඕන. ගොවි කුලයේ අය විතරයි මේ සියන්නිකායේ මහාන කරන්නේ. අස්ගිරි මල්වතු අටමස්ථානය කියන මේ විහාරස්ථාන රජයට පවරා ගන්න ඕන. පල්ලියට පවරා ගන්න ඕන කියන අදහසක් ප්‍රකාශ කළා. නන්දන වීරරත්න කියන්නේ එක පුද්ගලයෙක් පමණයි. ඊටාම මේ කූඹියෙක් වගේ පුද්ගලයෙක්. මේ පිටිපස්සේ ඉන්නේ තල්මසුන් මෝරුන් කවුද කියලා රටේ ජනතාව තේරුම් ගන්න ඕන. මේ රටේ ජනතාව දැනගන්න ඕන. ලංකාවේ භික්ෂූන් මහාන කිරීමේ අඩු කිරීමේ ව්‍යාපෘතියක් තියෙනවා. භික්ෂූන් සිවුරු ඇරවීමේ ව්‍යාපෘතියක් තියෙනවා. බණ කියන භික්ෂූන් මතයක් හදන භික්ෂූන් විනාශ කිරීම සඳහා රුපියල් මිලියන 600ක් වියදම් කළා වත්තල ප්‍රදේශයේ රාජ්‍යනෝන් සංවිධානයක් ආරම්භ කළා. එක්තරා රාජ්‍යයකට සම්බන්ධ වෙලා මෙබඳු ක්‍රියාවන් සිදුවෙන බව විමසීමට නායක හාමුදුරුවරුන්ට වැඩපිළිවෙලක් තියෙනවාද? මොහුගේ මේ බරපතල ප්‍රකාශය තුළ අපේ අස්ගිරි මහා විහාරයට, අපේ මල්වතු මහා විහාරයට, අපේ මහා විහාරයට, අනුරාධපුර මහා විහාරයට හෙනපාත් කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ කියන හෙන මල්ටිබැරල් වලින් ගහලා සිදු කරන විනාශයට වඩා බලවත් විනාශයක්. කෙනෙකුගේ ශරීරය විනාශ කළත් මනස විනාශ කිරීම ඊට වඩා බලවත්. මේ සිද්ධ කරන්නේ බටහිර සල්ලි වලින්, බටහිර ඩොලර් වලින් ජනතාවගේ සෝදලා සසුනට එරෙහිවීම නෙවෙයි, තමන්ගේ මාතෘ භූමියට මේ පොළවට එරෙහි ජනතාවක් හැදීමේ ව්‍යාපාරය බවත්, මේ පොළව ඉන්දියානුවන්ට, ඇමරිකානුවන්ට, යුරෝපීන්ට පූජා කිරීමේ ව්‍යාපෘතියේ පළවෙනි කසකරුවන් බව ඔබ තේරුම් ගැනීමට අවශ්‍යයි. විහාර දේවාලගම් පනත අහෝසි කරන්න අවශ්‍යයි කියලා මෙයාලා කියනවා. විහාර දේවාලගම් පනත අහෝසි කරා කියලා කියන්නේ උතුරු නැගෙනහිර තියෙන ඉඩකඩම් මේ රටට අහිමි වෙලා යනවා. වෙනම රාජ්‍යයක් කිරීමේ මාවතට දොර ඇරෙනවා. මල්වතු මහා විහාරයට, අස්ගිරි මහා විහාරයට, දඹුලු මහා විහාරය වැනි අපේ ජාතිය ආරක්ෂා කළ, දේශය සුවපත් කළ අනුරාධපුරේ මහා විහාරයට අයිති ඉඩකඩම් MCC න්‍යායපත්‍රයට පූජා කිරීමේ ව්‍යාපෘතියත් මේ තුල තියෙන බව ජනතාව තේරුම් ගැනීමට අවශ්‍යයි. පල්ලිය හා පෙරටුගාමීන් කියලා කියන්නේ, මාලිමාව කියලා කියන්නේ, බෙදුම්වාදීන් කියලා කියන්නේ, NGO කියලා කියන්නේ, LGBT බටහිර සංවිධාන කියන්නේ එකක්. සුනකයා යන විට යන්නේ කඳ විතරක් නෙවෙයි. මේ කඳ සමග වල්ගේ යනවා, කකුල් හතරක් යනවා, තොම්බ යනවා, දත් ටික යනවා. ඒ වගේ තමයි මේ සුනකයා යන්නාසේ
ජාතියට රටේ ඒකීය භාවයට මාතෘ භූමියට පොළොවේ සම්පත් වලට පහර දීමේ ක්‍රියාන්විතය තමයි NGO LGBT බෙදුම්වාදී නන්දන වීරරත්නලාගේ ව්‍යාපාරය JVP වේවා පෙරටුගාමී වේවා පල්ලිය වේවා මේ ඔක්කොම එකට තමයි යන්නේ. අර සුනකයාගේ සියල්ල වගේ තමයි. බුද්ධිමත් ජනතාව මේක තේරුම් ගන්නට අවශ්‍යයි. බලය ගැන කියන නන්දන වීරරත්න භික්ෂූන් අනිසි බලයක් පාවිච්චි කරන බව කියනවා. මහා විහාරය, මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය, අනුරාධපුර මහා විහාරය අනවශ්‍ය බලයක් පාවිච්චි කරන බව ප්‍රකාශ කරනවා. කාටද ඇත්තටම බලය තියෙන්නේ කියලා අපි පැහැදිලි කරලා දෙනවා. 1950 1960 කාලේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල සිලෝන් යුනිවර්සිටි ස්ටුඩන්ට් කියන සංවිධානය තමයි තිබුණේ. ඊට පස්සේදී මේ සංවිධාන වල බලය තිබුණේ වාමාංශික පක්ෂවලට, සම සමාජ පක්ෂවලට තමයි බලය තිබුණේ. මේ පක්ෂ දේශපාලන බලය සහිත NGO සල්ලි වලින් ක්‍රියාත්මක වෙන සංවිධාන. 1970 තමයි JVP සමාජවාදී ශිෂ්‍ය සංගමය ආරම්භ කරේ. 1978 අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය ආරම්භ කළා. ඉතින් නන්දන වීරරත්න ඇතුළු පෙරටුගාමීන්ට ප්‍රී වුමන් කණ්ඩායම කාගේ අතකොළුවක්ද කියන එක තේරුම් ගැනීමට ඔබලාට මේ කරුණු වැදගත් වෙනවා. ප්‍රී වුමන් කණ්ඩායම ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, සමලිංගික අයිතිවාසිකම් කියන මේ කණ්ඩායම් බටහිර සල්ලි වලින් සભ્યත්වයට පහර දීම සඳහා, ශාසනයට පහර දීම සඳහා, රටේ ඒකීයත්වයට පහර දීම සඳහා, බෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා, බටහිරයන් බලවත් කිරීම සඳහා ආරම්භ කරපු වැඩ කරන සංවිධාන. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය කියලා කියන්නේ බෞද්ධයන්ට එරෙහි සංවිධානයක්. භික්ෂූන්ට එරෙහි, හමුදාවට එරෙහි, පෞල් සංස්ථාවට එරෙහි සංවිධානයක් බව තේරුම් ගන්න ඔබට කරුණු පැහැදිලි කරන්නට පුළුවන්. මේ සඳහා විදේශීය සංවිධානවල මුදල් පරිහරණය වෙනවා. ලෝකයේ තේරවාදී සම්ප්‍රදාය ආරක්ෂා කළේ මහා විහාරය. මහා විහාරය ආරක්ෂා කරන්න ඕන ජනතාවනි. මහා විහාරය විනාශ වුණොත් මහා විහාරයට පහර දෙන විට මල්වතු මහා විහාරයට, අස්ගිරි මහා විහාරයට, අනුරාධපුර අපේ පූජනීය මහා විහාරයට පහර දෙනවා කියලා කියන්නේ විනාශ වෙන්නේ භික්ෂූන් නොව ඔබත්, ඔබේ දරුවන්, ඔබේ මාතෘභූමිය, ඔබේ රටේ සම්පත්, ඔබේ ජල අයිතිය, ඔබේ ජීවත්වීමේ අයිතිය මේ රට පලස්තීනයක් කිරීමේ ව්‍යාපාරයට තමයි තල්ලු කරගෙන යන්නේ. ඒ හරහා මේ රට සුරාණයක් කිරීමේ ව්‍යාපාරයට තමයි මේ තල්ලු කරගෙන යන්නේ කියන එක තේරුම් ගැනීමට ජනතාවට නුවණ පහළ වේවා කියලා අපි අදහස් කරනවා. අද ළමයි හදන්නේ ආධ්‍යාත්මිකව පෝෂණය කරන්න නෙවෙයි. අද LGBT NGO ඉඩ දෙන්නේ නැහැ ළමයි හදන්න. නන්දන වීරරත්නලා සහ පෙරටුගාමින් ප්‍රකාශ කළා භික්ෂූන් දූෂිතයි, භික්ෂූන් ළමයි දූෂණය කරනවා. ළමයි දූෂණය කරන්නේ කවුද කියන වගේ අපි පැහැදිලි කිරීමට අවශ්‍යයි. අනුරාධපුර මහා විහාරයට පහර දීම, මල්වතු අස්ගිරි විහාරවලට පහර දීම පිටිපස්සේ කවුද ඉන්නේ කියලා ඔබලා තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. පසුගිය අරගල කාලයේදී මල්වතු අස්ගිරි විහාර දෙකට පහර දීම සඳහා සැලැස්මක් තිබුණා. පසුගිය අරගල කාලයේදී පිටිගල ගුණරත්න හාමුදුරන් වාහනයෙන් එළියට අරගෙන පහර දීමේ සැලැස්මක් පහර දුන්නේ පහර දෙන්න මගේ සූදානම් වුණා. මේ අරගල මෙහෙය ඌවේ කවුද? මේ අරගල මෙහෙය ඌයේ USAID එකේ සල්ලි වලින්, ඇමරිකානු සල්ලි වලින්, පල්ලියේ නායකත්වයෙන් තමයි මේ අරගල සිද්ධ වුණේ. ලෝකේ අරගල කියලා කියන්නේ ආසියාවේ රටවල් වල, අප්‍රිකාවේ රටවල් වල ඛනිජ සම්පත් කොල්ල කෑමේ න්‍යාය පත්‍රය තමයි අරගල කියලා කියන්නේ. මහා විහාරයට බටහිර ක්‍රිස්තියානි සංවිධාන පහර දෙනවා. මේක තේරුම් ගන්න ඔබට නුවණ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර ලෝකයේ CIA සංවිධාන, බටහිර සංවිධාන හරහා ක්‍රියාත්මක වූ සංවිධාන උදාහරණ කීපයක් සඳහන් කරනවා. මම මේ අවස්ථාවේ ඔබගේ අවබෝධය පිණිස ආසියාවේ සහ මැද පෙරදිග කලාපයේ
රාජ්‍යයන් බිඳවීම සඳහා සිදු කළ කුමන්ත්‍රණයන් පිළිබඳව අදහසක් ඉදිරිපත් කරනවා. නයිජීරියාව කියන රාජ්‍යයේ විනාශ කිරීම සඳහා බෝකෝ හරාම් කියන සංවිධානයට ආයුධ දුන්න උදව් කළා. මේ සංවිධානය ක්‍රියාත්මක වුණේ ලංකාවේ පල්ලිය වගේ, ලංකාවේ පෙරටුගාමීන් වගේ, ලංකාවේ නන්දන වීරරත්නලා වගේ තමයි වැඩ කළේ. එහි කෘෂි කර්මාන්තයේ බිඳ වැටුණා. රටේ ගමනාගමනය, විදුලි බලය මේවා විනාශයට පත් කළා. රටට ඩොලර් බිලියන ගණනාවක අලාභයක් සිද්ධ වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට මොකද උනේ? නයිජීරියාවේ පාලනය දුර්වල වුණා. රටේ සම්පත් ඇමරිකානුවන්ට අයත් වුණා. සෝමාලියාවේ අල් බසාම් කියලා ත්‍රස්තවාදී සංවිධානයක් හැදුවා. මේ කට්ටිය නීති විරෝධී බදු අය කිරීම කටයුතු කළා. වරාය කටයුතු සීමා වුණා. මේවයි රටේ භූමියේ සම්පත් බටහිරයන්ට ඒ හරහා පාලනය කිරීමට පුළුවන්කම ලැබුණා. සිරියාවේ සහ ඉරාකයේ ISIS සංවිධානයට උදව් කළා. ISIS සංවිධානය හැදුවා. ISIS සංවිධානය උදව් කළේ කවුද? බටහිර සංවිධාන. මේ නිසා රටේ තෙල් සම්පත් නගරේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. රට විනාශ වුණා. ඩොලර් බිලියන ගණනක ධනය ප්‍රංශයට, ඇමරිකාවට, යුරෝපීන්ට පොම්ප කරගන්න මාවත සැකසුණා. මේ රටවල් දෙකේ අති විශාල ධනස්කන්ධයක් ඒ රටවල් වලින් යුරෝපීන් විසින් අත්පත් කරගත්තා. මේ රටවල් තිබුණු තෙල්, ගෑස් අපනයනය මේවා සතුරන් අතට, විදේශීය රාජ්‍යයන් අතරපත් වුණා. සාගතය වර්ධනය වුණා. සමහර රටවල් වල බොන්න වතුර නැති, ඉන්න ගෙයක් නැති, කන්න කෑමක් නැති තත්ත්වයට පත් වුණා. දැන් බංග්ලාදේශය, පලස්තීනයේ උදාහරණ වශයෙන් දකින්න පුළුවන්. රාජ්‍ය කැබිලි වලට කඩා දැමීමට විදේශීය සංවිධාන මැදිහත් වුණා. ලංකාවේ තරුණ පරපුර තුල වෛරය ඇති කරලා සමාජ මාධ්‍ය, YouTube කරුවන්ට මුදල් ගෙවල මේ සිද්ධ කරන්නේ නයිජීරියාවේ, සෝමාලියාවේ, යේමනයේ සිද්ධ කර දෙයමයි. මාලි රාජ්‍යයේ, මොසැම්බික් වගේ රටවල් වල සිද්ධ කර දෙය තමයි මේ ලංකාවේ සිද්ධ වෙන්නේ. ලංකාවේ ජල සම්පත, ස්වභාවික සම්පත මේවායේ වටිනාකම කියා නිම කරන්න බෑ. ලංකාවේ රත්තරන් පොළවේ තියෙනවා. ඛනිජ සම්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා. චීනය, ඇමරිකාව, ජපානය, ඉන්දියාව ආදී රටවල් රාශියක් මේ සම්පත් අපේක්ෂාවෙන් සිටිනවා. දැනටත් අපනයනය සිද්ධ කරනවා. මෙබඳු සම්පත් අත්කර ගැනීමේ ව්‍යාපාරයේ එක් අවස්ථාවක් විදියට තමයි පෙරහැරේ කසකරුවන් තමයි මාක්ස්වාදය පාවිච්චි කරලා, පෙරටුගාමීන් පාවිච්චි කරලා, නන්දන වැනි පුද්ගලයන් පාවිච්චි කරලා මේ සભ્યත්වයට පහර දෙන්නේ, භික්ෂූන්ට පහර දෙන්නේ, සදාචාරයට පහර දෙන්නේ, වෛරය වපුරන්නේ කියන එක ජනතාව තේරුම් ගන්නට අවශ්‍යයි. ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළා ශාසනයට අපහාස කිරීම කනගාටුයි, විනය රකින්න ඕන කියලා. අපේ ජනාධිපතිතුමා අපිට හිතවත්, ශාසනයට හිතවත්. ජනාධිපතිතුමා දන්නේ නැහැ මේ භික්ෂූන්ට පහර දෙන්නේ ජනාධිපතිතුමාගේ මඩ බලකාය බව. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා දැනුවත් කරන්නට අවශ්‍යයි මේ අපරාධය කරන්න දෙන්න එපා. ලෝකේ රටවල ජනාධිපතිවරු පත් කරන්නේ ඇමරිකාව ඇතුළු බලවත් රටවල්. ඉතින් අපේ රටෙත් එහෙම තමයි. ඇමරිකාවේ, ජපානයේ, චීනයේ ආර්ථිකය, ජාතිකත්වය, රණවිරුවන් ඔවුන්ට වැදගත් වුණාට, විශේෂ වුණාට අපේ රටේ ජාතිකත්වයට, ඉරානයේ ජාතිකත්වයට, බංග්ලාදේශයේ ජාතිකත්වයට ඇමරිකාව කැමති නෑ, එංගලන්තය කැමති නෑ. ඉතින් අපිට කවුරු ජනාධිපති ගෙනාවත්, කාගේ සල්ලි වලින් ජනාධිපති පත් වුණත් දැන් අනුර කුමාර ජනාධිපතිතුමා අපේ ජනාධිපති. අපි ජනාධිපතිතුමා සමග ඉන්නවා. අපි රජය සමග ඉන්නවා. අපි වසන්ත ඇමතිතුමා සමග, ලාල් ඇමතිතුමා සමග අපි ඉන්නවා. වසන්ත ඇමතිතුමාට, අපේ ලාල් ඇමතිතුමාට වගකීමක් තියෙනවා මේ අනුරාධපුර පූජා භූමිය. වසන්ත ඇමතිතුමා, ඔබතුමා නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ නායකත්වය, සිංහල බෞද්ධ සભ્યත්වය. ඔබතුමාගේ අම්මා තාත්තා සිංහල බෞද්ධයෝ. ඔබතුමා නියෝජනය කළ යුත්තේ මීගමුවේ සංස්කෘතිය නොවේ. ඔබතුමා මේ වන්නේ
මහා විහාරයේ සංස්කෘතිය තුල හැදුණු වැඩුණු සත්පුරුෂ මිනිසයන්. ඉතින් එම නිසා මේ මාක්ස්වාදී පෙරටුගාමී පල්ලියේ බටහිර යක්ෂයාගේ හස්තයෙන් ශාසනයට පහර දීමේ ක්‍රියාවලිය, භික්ෂුවට පහර දීමේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට අතිගරු ජනාධිපතිතුමාට ඥානය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ශාසනය විනාශ වෙන්නේ සම්බුද්ධ ශාසනයේ ගැටලුවක් නිසා නෙවෙයි. මේ ශාසනය විනාශ කිරීම සඳහා පෙරටුගාමී ප්‍රීවුමන් කණ්ඩායම ඇතුළු පෙරටුගාමී ඒ ක්‍රියාකාරීන් ඇතුළු ඇමරිකානු NGO සල්ලි වලින් ජීවත් වෙන කණ්ඩායම් අප්‍රමාණ මාධ්‍ය මගින් Facebook YouTube මගින් වෛරය වපුරලා අභූත චෝදනා නගලා මේ ශාසනය විනාශ කරනවා. ජනතාව සහ භික්ෂූන් අතර වෛරය ඇති කරනවා. අර ලිබියාවේ ජනාධිපති මහපාරේ යකඩ කූරු බස්සලා ඝාතනය කළා බඳු වෛරය ඇති කරනවා. වෛරයට ලක් කරනවා. භූමිය අත්පත් කර ගැනීමේ බටහිර න්‍යාය පත්‍රය ඉටු කරන්නේ පෙරටුගාමීන් සහ මාක්ස්වාදී මුදල් ලබන කණ්ඩායම් බව ජනතාව අවබෝධ කරගන්නට ඕන.